අපස උසස් පෙළ විභාගයට ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ඔයා දැනගෙන ඉන්න ඕන කාරණාවක් පිළිබඳව පුංචි මතක් කිරීමක් කරන්නටයි මේ වීඩියෝ එක ගේන්නේ. ඔයාට මතක ඇති 2019 වර්ෂයේදී කොරෝනා වසංගතය මුළු ලෝකෙම ව්‍යාප්ත වුණා. මේ හින්දා බොහෝ දිනාට ගෙදරට වෙලාම ඉන්න සිද්ධ වුණා. බොහෝ දිනාට රැකියාව කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. බොහෝ දිනාගේ රැකියාවක් නැති වෙලා ගියා. හැබැයි මේ කාල පරිච්ඡේදය තුළ මිනිස්සු කොහොම හරි ජීවත් වුණා. කොහොමද ජීවත් වුනේ? Tamanගේ ඉතිරි කරලාද වෙච්ච සල්ලි ටික වීදම් කරා. එහෙම නැත්නම් ගෙදර කැටවල ඉතිරි කරලාද වෙච්ච සල්ලි ටික වීදම් කරා. එහෙමත් නැත්නම් යාළුවන්ගෙන් ණයක් අරගෙන ඒ සල්ලි ටික වීදම් කරලා ජීවත් වුණා. මෙන්න මේක වැදගත් ආර්ථික විද්‍යා සංකල්පයක්. මේකට අපි කියන්නේ නිර්ඉතුරුම් කියලා. එහෙම නැත්නම් අපශේෂය කියලා. එහෙමත් නැත්නම් ඍණ ඉතුරුම් කියලා. මෙන්න මේ සංකල්පය ඔයාට ඉගෙන ගන්න පුළුවන් ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ 6 වෙනි පාඩමේදී. මෙන්න මේ කාරණාව අපොස උසස් පෙළ විභාගයට ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ශිෂ්‍යයෙක් විදිහට ඔයා දැනගෙන ඉන්න ඕන කාරණාවක්.